iPod කියලා පිළිගන්නවා STA Academy YouTube නාලිකාවට. ඉතින් අද අපි කතා කරන්නේ බොහෝ තරඟ විභාගවලදී විශේෂයෙන් අහන එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳව කෙටි සටහනක්. එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්සත් ජාතීන් යන නාමය බලවතුන්ට එරෙහිව අඛණ්ඩව සටන් කරන බවට ප්‍රඥා දෙමින් ජාතීන් 26ක නියෝජිතයන් දෙවන ලෝක යුද්ධ සමයේ 1942 ජනවාරි 1 වෙනිදා කළ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනය මුල්වරට භාවිතා කරනු ලැබීය. යුද්ධය වැළැක්වීම සහ සංග්‍රාම නීති සංග්‍රහකරණය සඳහා වන විධික්‍රම විස්තර කොට දැක්වීම පිණිස ප්‍රථම අන්තර්ජාතික සාම සමුළුව 1899 දී හේග් නගරයේදී පවත්වන ලදී. එය 1902 දී ක්‍රියාත්මක වූ ස්ථාවර බේරුම් උසාවිය ස්ථාපනය කළේය. 1945 ජූනි 26 වෙනිදා රටවල් 50ක නියෝජිතයෝ එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තියට අත්සන් තැබූහ. පෝලන්තය පසුව ඊට අත්සන් තැබීමෙන් ආරම්භක සමාජික රාජ්‍යයන් 51 අතරට එක්විය. චීනය, සෝවියට් දේශය, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ සෙසු අත්සන්කරුවන්ගෙන් බහුතරය 1945 ඔක්තෝබර් 24 වෙනිදා ප්‍රඥාප්තිය සනාථ කිරීමෙන් අනතුරුව එක්සත් ජාතීන් නිල වශයෙන් උපත ලැබීය. ඔක්තෝබර් 24 වෙනි දින එක්සත් ජාතීන්ගේ දිනය සමරනු ලැබේ. 1965 දී ඉන්දුනීසියාව මෙම සංවිධානයෙන් ඉවත් වී 1966 වසරේ නැවත එක්විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවසාන සමාජිකත්වය ලබාගත් රට වන්නේ දකුණු සුඩානයයි. 2011 වසරේදී පලස්තීනයද සමාජිකත්වය සඳහා ඉල්ලුම් කළද මෙතෙක් ස්ථීර සමාජිකත්වය ලබා දී නොමැත. තායිවානය සහ කූක් දූපත්වලටද උතුරු කොරියාව සහ දකුණු කොරියාවටද මෙතෙක් සමාජිකත්වය ලබා දී නොමැත. 1945 ආරම්භයේදී මෙහි පළමු මහ ලේකම්වරයා වූයේ ග්‍රීන්විල් ලී. 1952 වසරේදී ශ්‍රී ලංකාවේ සමාජිකත්වයේ ඉල්ලා සිටියත් 1955 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාවට සමාජිකත්වය ලබා දෙන ලදී.